හලෝ අන්‍යංහසයෝ කොහොමද ඉතින් ඔයාලට කලබලේම මං වීඩියෝ එකක් ගෙනාවේ ගිය පාර මාළු සුද්ද පණ පිටින් මාළු සුද්ද කරපු වීඩියෝ එකේ මට මුල ඉඳලම වීඩියෝ එක දෙන්න ඔයාලට බැරි වුණා. ඉතින් අද මම හිතුවා ඒකේ මාළු කොහොමද ගොඩට ගන්න කියලා වීඩියෝ එකත් එක්කම ෆුල් වීඩියෝ එකක් දෙන්න. අපි බලමු ඉස්සරහට වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් දැල භාගයක් ඇදලා මාළු ටික ගොඩට ගන්න යන තමයි හදන්නේ. මේ අපි මාළු සුද්ධ ගන්න ආවේ අපේ කදුරියට එහා පැත්තේ තියෙන කදුරියේ තමයි අපි අර වයිට් එකට ආවේ. ඒක තමයි මේ වැඩ කරන්නේ දැන්. මේ මැරිච්ච මාළු ටික මේ අයින් කරන ගමන් තියෙන්නේ. යට ඇදලා අදිනකොට යට මැරිච්ච මාළු ඉන්නවනේ. මේ මාළු ටික විසික් කරනවා දැන්. ඔයාලට ඉතින් දැල දැක්කම පේනවා ඇති වෙනද මාරු කරන දැල් වගේ නෙමෙයි. මේකේ පොඩ්ඩක් කුණු අඩුයි. මේ දැල් නිතරම මාරු වෙන හින්දා ගොඩක් ලේසි. ඔන්න දැන් මාළු ටික අරන් කූඩ වලට පටවන ගමන් තියෙන්නේ. මේ කූඩ වලට පටවල ඉවර වෙලා මේක මෙහිමම දැන් අපි බෝට්ටුවට පටව ගන්නවා. සුද්ධ කරන තැනට ගෙනියන්න. අපි බලමු කොහොමද වෙන්නේ කියලා මේ ටික. දැන් සමහර අය කමෙන්ට් කරයි පව් වැඩ කරන්න එපා අරකයි මේකයි ගොඩක් දේවල් කියයි. මෙන්න මේකයි මචංලා කතාව. අපි කොරියාවේ ඇවිල්ලා තියෙන දීවර රස්සාවට. ඉතින් දීවර රස්සාවට ආවහම සජන්නිල්ල කියන ඕන වැඩක් අපිට කරන්න වෙනවා. මාළු මරන්නද කිසි කරන්නද ඒක අදාළ නැහැ. එයාලා කියන දේ කරන්න වෙනවා. ඉතින් අපි රස්සාවටනේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි ඉතින් මෙහි ජීවිතේ. අපිත් ඉතින් කැමැත්තෙන් මේ වැඩ කරන්නේ. ඒත් ඉතින් කරන්න වෙනවා. මේක මේ අනිත් රටවල් වල අයරන ගානක් නෑ. යාලා නම් ආසාවෙන් ඒක කරනවා. අපි ඉතින් කැමැත්තකින් මේ දේවල් කරන්න හැමදේම. ඉතින් සමහර අය කියයි ඉතින් කැමැත්තෙන් කරන්නේ නැත්නම් වෙන දැනක ජොබ් එකක් හොයාගනින් ඒක හොඳයි නේද කියලා. මෙහෙමයි. මෙහි අපිට ආවට ගියාට ජොබ් හොයාගන්න අමාරුයි. ගොඩක් ජොබ් වල පාටි අඩුයි. සමහර දේවල් වල ගොඩක් ප්‍රශ්න තියෙනවා. සජන්නිල්ල හොඳ නෑ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් හොයලා බලලා තමයි අපි ජොබ් එකක් හොයාගන්න ඕන. දැන් ඉතින් අපි මේ ලැබිලා තියෙන ජොබ් එක කරන්න ඕන. ඔන්න දැන් මේ අපි පටවගත්ත මාළු ටික සුද්ධ කරන තැනට ගෙනියන ගමන් ඉන්නේ. වීඩියෝ එක ගන්නකොටම රෙකෝඩ් කරන්න අමාරුයි. මොකද මේ එදා වීඩියෝ කරපු දවසේ ගොඩක් හුළඟ වැඩි. ඒකෙන් හින්දා කියන දේවල් ඇහෙන්නේ නැති හින්දා ගෙදර ඇවිල්ලා තමයි මම රෙකෝඩ් කරේ ගොඩක් දේවල්. ඔන්න දැන් මේ ගෙනාපු මාළු ටික බාලි ඉවරලා මේකට අයිස් ගහන්න තමයි හදන්නේ. මාළු ටික නරක් වෙන හින්දා. අපි බලමු අයිස් ටික ගහන්නේ කොහොමද කියලා. තව කියන්න ඕන මගේ මේ වීඩියෝ බලන ඔයාලට මම හැමදාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලයික් එකක් මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම අනිවාර්යෙන් ඔයාලගෙන් ඉල්ලනවා. අපි අද සුද්ධ කරන්න යන්නේ කිලෝ 1200ක මාළු. මේ මාළු එකකින් එකාට කොරපුතු අයින් කරලා කර්මරය අයින් කරලා තමයි හොදන්න ඕන. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න මාළුන්ගේ කරමල් කල්ල ඉවර වෙලා කොරපුතු ගහන්න පටන් ගත්තා.
ටික කරන ගමන් ඉතින් දවල්ට කෑම වෙලාවත් ආවා. දැන් අපි දවල්ට කන්න තමයි ලෑස්ති වෙන්නේ. කාලා තමයි ආ ඊළඟ වැඩේ පටන් ගන්නෙ. තව ටිකක් තියෙනවා අපිට වැඩ ඉවර ගන්න. තව කූඩ 15ක් 16ක් විතර තියෙනවා සුද්ධ කරන්න. එහෙනම් කාලා ආයේ වැඩේට බහිමු බලන්න. මට කියන්න බැරි වුණා මේ අද අපි මේ සුද්ධ කරන මාළු ජාතියේ නම තමයි චොගී කියලා. කොරියන් භාෂාවෙන් චොගී කියලා මාළු ජාතියක්. මේක වේලලා බොහොම මිලයි මේ මාළු ජාතිය. මේක වේලලා තමයි කන්නේ. හරිම රසයි මේ මාළු වර්ගය නම්. ඔන්න ඉතින් අද අපේ දවල් කෑම විදියට තියෙන ඉතින් සුපුරුදු පරිදි රාමෙන්ම තමයි. වෙනදට නම් ඉතින් දවල්ට බත් චුට්ටක් කනවා. අද නම් ඉතින් කන්න හම්බෙන්නේ නැහැ වගේ බත් චුට්ටක්. රාමෙන් තමයි ඉතින් කන්න වෙන්නේ. ඔහොම තමයි ඉතින් පිට වැඩවලට ආවහම වෙන දෙයක් ඉතින් කාලා වෙන දෙයක් බලන් ඉන්න තමයි වෙන්නේ. අද ඉතින් වැඩේට සෙට් උනේ ඉන්දුනීසියානු යාළුවෝ 5 දෙනෙකුයි ලංකාවේ මාත් එක්ක තා යාළුවෝ දෙනෙකුයි තමයි මේ වැඩේට සෙට් උනේ මාළු ටික සුද්ධ කරන්න. ඔන්න එහෙනම් මාළු ටික දැන් සුද්ධ කරලා ඉවරයි. අදට ඉතින් අපේ වැඩත් ඉවරයි. වීඩියෝ එක හොඳ නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරපු ටිකක් තියනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම මෙතනින් හමු ගන්න හැමෝටම ජය වේවා.